ඔබ දහම් පාසල් ගුරුවරයක්, දෙහෙර පාසල් ගුරුවරයක්, හෙළ වෙදදුරෙක්, නන් අයුරෙන් ප්‍රජා සේවා කටයුතු කරන ක්‍රජා ක්‍රියාදරයේ සමාධාන විනිශ්චකාරවරයෙක් ඔබ කවුරුන්ලුනත් ඔබ අනගි භවනීය සේවාවක් මේ රට වෙනුවෙන් කරනවා. ඔබට අවැසි නිසි ඇගැීම වටිනාතම ලබා දෙන්න සදහම් මිතුරෝ සම්ති සම්මේලනය ප්‍රජාසේවා අභිනන්දන සන්නසපතින් පිදුම් ලබන්නට අපි සූදානම්. ඔබ ඒට සුදුසුයයි විශ්වාස කරන්නේ නම් අදම ඔබේ අයදුම් පත අප වෙත ඉදිරිපත් කරන්න. සදහම් මිතුරෝ ප්‍රජාසේවා අභිනන්දන සන්නස්පතින් ඇගීමට ලක්වන ඔබට අනගිභවනීය අධ්‍යාපනික අවස්ථාවක් දිනාගන්නට ඉඩටට පැහැලි පැහැලි කරලා තිබෙනවා. ඒ තමයි රුපියල් 78,000 වටිනා තිලින පතක් මෙම සන්නස්පත සමග ඔබට ප්‍රදානය කරනවා. එම තිලින පත ප්‍රයෝජනයට අරගෙන ඔබට ප්‍රජා සංවර්ධන හා නායකත්ව ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව තිබෙනවා. කඩිනමින් චුදිරිපත් වන්න මින් ප්‍රයෝජනය ගන්න. ආයුෂ බොහෝ වේවා. තෙරුවන් සරණයි. මම දේශීය පාරම්පරික හෙළවෙද වෛද්‍ය සභාවේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ දේශීය වෛද්‍ය සිරිත් පුකුල් කුමාර කරුණාරත්න. අප මේ දේශීය වෛද්‍යවරු පාරම්පරික වෛද්‍යවරු ඇගයීමකට ලක් කරන්න මේ සඳහම් මිතුරෝ සමිති සම්මේලනය සූදානම්. ඇත්තටම විය යුතු දෙයක්. මේක මේ සඳහම් මිතුරෝ දැන් කරාට ඉස්සර කරේ රාජ්‍ය අනුග්‍රහයෙන් හෙර රජවරු ගම්වර ඒ වෛද්‍යවරු වෘත්තියේ නියලිච්ච අයට ජීවකීන්ට ඇගයීම් සම්මාන තාන්නමාන දුන්නා. නමුත් දැන් මේ කාලවකවාන වල එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ සඳහම් මිතුරෝ සමිති සම්මේලනය සූදානමින් ඉන්නවා මේ ලංකාවේ සියලුම පළාත්වල සියලුම දිස්ත්‍රික්කවල මේ වෛද්‍ය වෘත්තියේ නියැලෙන විශේෂයෙන්ම පාරම්පරික අර උලත් අතට වෙදකමේ නියැලෙන එයාලා කරන සේවය අගයලා එයාලට ගරු මුහුමන් දක්වන්න මේ සඳහම් මිතුරෝ සමිති සම්මේලනය යහුසුලුව කටයුතු කරනවා. ඒ නිසා මම අපගේ මේ වෛද්‍යවරුන්ගෙන් දේශීය පාරම්පරික වෛද්‍යවරුන්ගෙන් මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා මේ සඳහම් මිතුරෝ සමිති සම්මේලනය සමග එකතු පහදු වී ඒ ගෞරව ඔබ කරන සේවයට නිසි තැනක් ලබාගෙන තව තවත් ප්‍රජාවට සේවය කිරීමට අවස්ථාවක් කරගන්න කියලා. ඔව්. ස්තුතියි. තෙරුවන් සරණයි ඔබ සැම සියලු දෙනාට. ආයිබෝන් සුබ දවසක් සියලු දෙනාටම. මම ලක්ෂ්මී රසිකා ඌපලාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ සීමලන්ඩු ප්‍රදේශ ලේකම් කොට්ටාසේ තමයි මම ජීවත් වෙන්නේ. මං ගැන කිව්වොත් වසර 9ක් පමණ සේවා පළපුරුද්දක් ඇති පෙරපාසල් ගුරුවරියක්. ඔබ අප සියලු දෙනාම දන්නවා මේ වෙන විට පෙරපාසල් ගුරුවරියකගෙන් දැයේ දරුවන්ගේ මුල්ලමාවී සංවර්ධනය උදෙසා සිදුවන සේවාව මිල කළ නොහැකි. නමුත් ඒ සේවයට මේ වන විට කිසිම ආයතනයකින්වත් පුද්ගලයෙකුගෙන්වත් සේවය ඇගයීමක් වෙලා නැහැ. ඇගීමකට භාජනය වෙලා නැහැ. නමුත් ඔබට මට ඉතා සතුටුදායක ආරංචියක් තියෙනවා. ඒ තමයි සදහම් මිතුරෝ සමිති සම්මේලනයේට වසර 35ක් පිරීම නිමිත්තෙන් ප්‍රජාසේවා අභිනන්දන සන්නස්පත්‍රයක් මගින් පෙරපාසල් ගුරුවරියනුත් ඇගීමකට ලක් කිරීමට අවධානය යොමු කරලා තියෙනවා මේ වෙන විට. ඉතින් ඒ විතරක් නෙවෙයි කිරුර H4 ඉන්ටර්නැෂනල් කැම්පස් එක හරහා රුපියල් 78,000ක් වටින තිලින පත්‍රයක් නොමිලේ ප්‍රදානය කොට
ඒ මගින් ප්‍රජා සංවර්ධන නායකත්ව ඩිප්ලෝමාවක් හැදෑරීමට ඔබට හෝ ඔබේ දරුවෙකුට එසේ නැත්නම් ඔබ කැමති කෙනෙකුට අවස්ථාව මේ වන විට උදා කරලා දීලා තියෙනවා. ඉතින් ඔබ ඇගීමකට ලක්වීමට සුදුසු නම් ඔබ ඇගීමට පාත්‍ර වීමට කැමති නම් මේ සඳහා අයදුම් කර මේ වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න ලෙස මං ඉතා ආදරෙන් ඉල්ලා සිටිනවා. සදා මිතුරෝ සමිති සම්මේලනයට වසර 35 සම්පූර්ණ වීම නිමිත්තෙන් අපේ මේ දහම් පාසල් ගුරුවරු හැමෝටම ප්‍රජා සේවා අභිනන්දන සන්නස්පත්‍රය මගින් එදිනට පිදුරු ලබන සියලුම දහම් පාසල් ගුරුවරු සඳහා රුපියල් 78,000ක තිරින පත්‍රයක් අපේ කිරුළ එච්කෝ කැම්පස් හරහා ඩිප්ලෝමා පාඨමාලාවක් ඇදී ඇලතෙනවා. මෙම වටිනා අනගි අවස්ථාවේ සියලු දෙනාම ප්‍රයෝජනයට ගන්න කියලා මම සියලුම දහම් පාසල් ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. අයිබෝවන් මම අන්තර්ගත දිස්ත්‍රික්කයේ ගාල්‍යා කාදිසි ලේකම් කොට්ටාසේ නිර්මිනී කුෂ්ප කුමාරි මම ජෝසස් මේදිය ඒත් එක්කම වාස්තු විද්‍යා ශිල්පිය අපේ සමාජ සේවකයන් වශයෙන් සමාජයට ලොකු කාර්යයක් විශ්ව වැඩ කරාට කිසිම කෙනෙක්ගෙන් ඇගීමක් නැති මා වගේම තව ජෝසුදේ වාස්තු ශිල්පියෝ ඕන තරම් මේ සමාජයේ ඉන්නවා. ඉතින් ඔන්න අපිටත් අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා සදහම් මිතුරෝ සමිති සම්මේලනයෙන් වසර 35ක් පිරීම නිමිත්තෙන් ඔබට මට ඔබ මාව අගය කරලා රුපියල් 78,000කින් වටිනාකමින් යුක්ත අධ්‍යාපන වටිනාකමක් තියෙන පාඨමාලාවක් හදාරන්න ඔබට මෙට අවස්ථාව ලැබෙනවා. මා වගේම ජෝස් කටයුතු නියැලෙන ඒත් එක්කම මේ විවිධ නන් අයුරින් සමාජ සේවා කටයුතු වල නියැලෙන මේ වෙනතෙක් ඔබට නිසි ඇගයීමක් නොලැබුණු සියලු දෙනාට මම ආරාධනා කරනවා මේ අවස්ථාවට එකතු වෙන්න කියලා. මම මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර ප්‍රාදේශීය කොට්ටාසේ චන්දන ප්‍රියන්ත යන මම මුළු දිවයිනටම සාමුසුරරි. අද අප සමාජයේ සාමුසුරරුන් ඉතාමත්ම සහයෝගයෙන් සහ උනන්දුවෙන් සමාජ සත්කාරයක් වශයෙන් සාමුසුරරුන් කරන සත්කාරයට අද අප රට තුළ කොතරම් රාජකාරී කරත් ඒ පිළිබඳව ඇගීමක් සිදු වෙන්නේ නැහැ. ඇගීමක් සිදු කරන්නට කිසිම අවස්ථාවක පෙළඹීද නැත. නමුත් සදහම් මිතුරෝ පදනම විසින් සම්රස්පතක් ලබා දීලා ඒට ගෞරවයක් කිරීමට දැන් සූදානම් කරලා තියෙනවා. ඒ කියන්නේ සදහම් මිතුරෝ පදනම විසින් සංවිධානය කරනු ලබන ඇගීමේ සම්රස්පත සමස්ත ශ්‍රී ලංකා සාමුසුරරුන් විත ලබා දීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ නිසා මම ගෞරවණීය ආරාධනා කරනවා ශ්‍රී ලංකාවේ සියලුම සාමුසුරරුන්ට අප සමග අත්වැළඳගෙන මේ සදහම් මිතුරෝ පදනම විසින් පිරිනමන ගෞරව සම්මාන සන්නස්පත ලබා ගැනීමට. ඒත් එක්කම ඒට සමාගාමීව සම්බන්ධ වෙලා තියෙනවා කිරුළ එච්කෝ ඉන්ටර්නැෂනල් කැම්පස් ආයතන. මෙම ආයතන දෙක සම්බන්ධ වෙලා තමයි මේ කටයුත්ත කරන්නේ සමාජ විහාර. ඒත් එක්කම කිරුළ එච්කෝ ඉන්ටර්නැෂනල් ආයතනය මගින් සියලුම සමස්ත සාමුසුරවරුන්ට නොමිලේ ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. උසස් අධ්‍යාපනයේ උපාධිය ලබාගෙන ඒ ගෞරවාන්විතව නිරහයවට තවත් ගෞරවයක් ලබා දීමට තමයි මේ උත්සාහ කරන්නේ කිරුළ එච්කෝ ඉන්ටර්නැෂනල් කැම්පස්. එවනම් ඒ කිරුළ ඉන්ටර්නැෂනල් කිරුළ ආයතනයේ විසින් පිරිනමන උපාධිධාරාවට රුපියල් 79,000ක් වගේ වියදමක් යනවා. නමුත් ශ්‍රී ලංකා ජනතාවට සාමුසුරු ජනතාව වෙනුවෙන් ප්‍රජාව වෙනුවෙන් ඒ නොමිලේ ලබා දීමට කටයුතු සූදානම් කරනවා. ඒ සඳහා මම සියලු දෙනාට ආරාධනා කර සිටිනවා. අපි සමග මෙම ආයතන දෙකට සම්බන්ධ වෙලා ඔබේ ඒ ගෞරව සම්මානය සහ උපාධිය ලබා ගැනීමට කටයුතු කරන ලෙස. ඒ සඳහා ඔබ සියලු දෙනාට ආරාධනා කරමු. මම නැවත ඔබ සියලු දෙනාට මේ සඳහා ආරාධනා කර සිටිනවා.